යුතුකම් ඉෂ්ට කරන රටක් විදිහට අපේ රට ඉතාමත් ප්‍රසිද්ධයි. ඉතින් ඒ යුතුකම ඉෂ්ට කිරීම ඒ විදිහටම අපේ රටේ ජනතාව අතර පුංචි පැටියෙක් හම්බුනාට පස්සේ දක්නට ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ පුංචි බබෙක් හම්බ වුණා කියලා කාට හරි ආරංචි වුණාම සබන් අරගෙන පවුඩර් අරගෙන ඒ පුංචි පැටියා බලන්න යන්න උත්සාහ කරනවා. එතකොට මේ උත්සාහ කිරීම සහ යාම නෙමේ ගැටලුව තියෙන්නේ. මේ යාම උඩ පුංචි පැටියා හම්බ වෙච්ච අම්මා. ඒ වගේම ඒ ගෙදර අය කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියන එක. ඉතින් ඔයා යුතුයකමක් ඉෂ්ට කරන්නට ගිහිල්ලා ඒ යුතුයකම ඉෂ්ට කරලා අනිත් අයට වදයක් වෙනවට වැඩිය ලේසි ඒගොල්ලන්ට ටිකක් පරක්කු වෙලා ඒ බබා හම්බෙච්ච අම්මට සහ ගෙදර අයට පොඩ්ඩක් ටයිම් එක දීලා ඒ පුංචි පැටියා බලන්නට ගියොත්. මොකද මං එහෙම කියන්නේ ඔයා දන්නවා බබෙක් හම්බ වුණාට පස්සේ ඒ බබාව හොස්පිටල් එකේදීත් බලන්න එන පිරිස සීමා කරලා තියෙනවා කියලා ඔයා දන්නවා. එතකොට ඇයි එහෙම හොස්පිටල් එකකදී පුංචි පැටියාව බලන්න එන පිරිස සීමා කරන්නේ? ඒ වගේම ඇයි ටිකක් ප්‍රමාද වෙලා පුංචි පැටියාව බලන්නට යන්නට කියලා කියන්නේ? මේක ඔයත් එක්ක තරහකට කියන කියමනක් නෙමෙයි. මේ පුංචි පැටියා ඉපදුන ගමම්ම ඉතාමත් වෙහෙසකාරී පරිසරයක ඉන්නේ. එයාට එයාගේ ප්‍රතිශක්තිය ගොඩනගා ගනිමින් පවතින්නේ. එයාගේ ප්‍රතිශක්තිය ඉතා අඩු ප්‍රතිශක්තියක් තමයි පුංචි පැටියට ඉපදුන මුල් දවස්වල තියෙන්නේ. ඉතින් අපි පිටතින් වෙනත් රෝගයක් ගෙනහිල්ලා මේ පුංචි පැටියට දුන්නොත් ඒ පැටියගේ ජීවිතේ අවදානමට පත් වෙන්නට පුළුවන්. ඒ පැටියට රෝහල්ගත වෙන්නට පුළුවන්. ඒ වගේ ඒ රෝගය නිසා මේ පුංචි බබා එක එක සංකූලතාවලට පත් වෙන්නටත් පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ වැරැද්ද ඔයාට එන්නටත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඒ ගෙදරට යනකොට ඔයා හිතන්න අපේ ගෙදරට කවුරු හරි එනකොට අපි ගෙවල් අස් කරන්න ඒ වගේ දේවල් වලට තමයි අවධානය දෙන්නේ. ඉතින් බබෙක් හම්බෙනවා කියලා කියන්නේ ටිකක් අමාරු කාර්යයක්. ටිකක් නෙමේ ගොඩක්. ඔයත් බබෙක් හම්බ වුණ කෙනෙක් නම් දන්නවා ඒක කොච්චර අපහසු කාර්යයක්ද කියලා. ඉතින් බබා හම්බ වෙච්ච අම්මත් බලාපොරොත්තු වෙන්නේ විවේකය, ඒ වගේම කායික සහ මානසික විවේකය. ඉතින් ඒ විවේකය ගන්න නම් එයාට ගෙදර පරිසරය විවේකී පරිසරයක් වෙන්නට ඕනේ. ඒකත් එක්කම අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටි කාන්තාවෝ, ඒ කියන්නේ අපේ එක්ක මහත්තයාගේ අම්මා වෙන්න පුළුවන්, නැත්නම් ඒ බබා හම්බුන අම්මගේ අම්මා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හිතන්නේ ගෙදරට එන කෙනාගේ අතට පුංචි පැටියා දුන්න නැත්නම් ඒගොල්ලෝ තරහ වෙයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හැකි විදිහට උත්සාහ කරනවා ගෙදර මොන පරිසරයක් නිර්මාණය වුණත් පුංචි පැටියාව ඔයාගේ අතට දෙන්නට. මේ නිසා ඔයා වැරදිකාරයෙක් වෙන්නට පුළුවන්. වෙන කොහෙන් හරි විස බීජයක් ගියත් ගෙදර අය අවසානයේදී ඔයාව සැක කරන්නට පුළුවන්. ඔයාගෙන් තමයි ඒ විස බීජය ගියේ කියලා. ඉතින් වැරදිකාරයෙක් වෙන්නේ නැතුව යුතුයකමුත් ඉෂ්ට කරන්නට ඔයාට පුළුවන්. බබා හම්බ වෙච්ච ගෙදර අයට හෝ බබා හම්බ වෙච්ච අම්මට පුංචි වෙලාවක් දුන්නොත් එතකොට ගෙදර අයට දුරකථනයෙන් පණිවිඩයක් දීලා කොහොමද එයා හොඳින්ද කියලා අහගන්නටත් ඔයාට පුළුවන්. ඉතින් යුතුයකම් ඉෂ්ට කරන ඔයා ඊට පස්සේ ලෙඩකුත් දාගන්න නැතුව පුංචි වෙලාවක් ඒගොල්ලන්ට දීලා බබා බලන්නට යන්න. ඒක ඔයාට සහ බබා හම්බ වෙච්ච ඒ දෙගොල්ලන්ටම යහපත් පරිසරයක් නිර්මාණය කරන කටයුත්තක් වේවි.